අද අපි කතා කරන්න යන්නේ රිලීස් වෙන්න තියෙන ඩ්‍රාමා එකක් ගැන. ඩ්‍රාමා එකේ නම තමයි ස්පින් රිවර්. කොරියන් කතාවක්. කතාවේ එපිසෝඩ් 12ක් කියලා තමයි තියෙන්නේ. මෙම ඩ්‍රාමා එක 2025 දී හෝ 26 පළමු භාගයේදී නිකුත් වීමට බලාපොරොත්තු වෙනවා කියලා තමයි තියෙන්නේ. මේ ඩ්‍රාමා එකේ ප්‍රධාන චරිතයේ විදිහට ඉන්නේ ගුරුවරියා. ඒ ගුරුවරියට සියොල්මානයේ ඉඳන් දූපත් ප්‍රදේශයකට යන්න වෙලා තියෙනවා. එහිදී ඇයව හමුවෙන්න පුද්ගලයෙකු පැමිණෙනවා. ඊට පස්සේ කතානායකට විරුද්ධව යනවා එම පුද්ගලයා. මෙතනින් එහාට කතාව ඔයගොල්ලෝ නරඹන්න. රිලීස් වුණාට පස්සේ ප්‍රධාන චරිත වලින් එක් චරිතයක් තමයි ගුරුවරියගේ චරිතය. අනික් චරිතය කුඩා නගර ජීවිතයකට පැමිණි ගරුහිත පුද්ගලයෙකු වන අතර එම පුද්ගලයාගේ හදවත සත්‍ය හදවතින් යුත් පුද්ගලයෙක් කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. තව මෙම ප්‍රධාන චරිතවලට අමතරව අතිරේක චරිත කිහිපයක් දැක ගන්න පුළුවන්. මෙම ඩ්‍රාමා එක කොරියන් ඩ්‍රාමා බලන අයට අලුත් අත්දැකීමක් වෙන්න පුළුවන් කියලා හිතනවා. මේ රිලීස් වුණාට පස්සේ ඕගොල්ලන්ට රස විඳීම පාරයි. නමුත් මෙම ඩ්‍රාමා එක වෙනස්ම ලෝකයකට ගෙනියයි කියලා හිතනවා. මෙම ඩ්‍රාමා එක තුළ නව ආරම්භය සාමාන්‍යයෙන් හෘද සාක්ෂි ගම්මානයක තුළ ඇති ප්‍රේම කතා වැනි මාතෘකා පෙන්නුම් කරනවලු. කොහොම නමුත් කතාව ලස්සනට තියෙයි කියලා විශ්වාස කරනවා. එහෙනම් ඉතින් රස විඳීම ඔයාලට බාරයි. නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.